හරි එතකොට මේ තියෙන්නේ DO මීටරේ. එතකොට අපි මේක ගන්නේ මත්ස්‍ය පොකුණක තියෙන ඔක්සිජන් මට්ටම බලා ගන්න. එතකොට මත්ස්‍ය පොකුණක හැම වෙලාවකම ඔක්සිජන් මට්ටම ppm 5ට වැඩියෙන් වගේ තියෙන්න ඕනේ. ඔය ටික තමයි මේ DO මීටරයෙන් සාමාන්‍ය ස්පොට් එකකට අහන්න පුළුවන් ප්‍රශ්නයකට තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ලවණතා මානය. අපි ලවණතා මානය ගන්න මත්ස්‍ය පොකුණක ලවණතා මයින්ද. එතකොට සාමාන්‍ය ලවණතාව මත්ස්‍ය පොකුණක තියෙන්න ඕනේ සුදුසු පරාසය වෙන්නේ සාමාන්‍ය කලපු ජලය නම් තියෙන්න ඕනේ PPT වලින් මයින් එකකය. එතකොට 15ත් 25ත් අතර වගේ තියෙන්න ඕනේ. එතකොට කරදි එක්ක නම් සාමාන්‍ය 30ත් 33ත් අතර වගේ. ඊට පස්සේ මිරිදියක නම් සාමාන්‍ය ලවණතාවක් තියෙන්න බෑ. එතකොට මිරිදියක සාමාන්‍ය PPT අග එන්නේ බිඳුවක් විතර. එතකොට ලවණතා මානෙන් ওই ටික තමයි තියෙන්නේ. එතකොට ලවණතාව ගද්දින් සාමාන්‍යතාව විශේෂ පොයින්ට් එකක් තියෙනවා ස්පොට් එකකට වගේ අහන්න පුළුවන්. එතකොට කාප් මත්ස්‍යයන්ට සුදුසු ලවණතා පරාසය වෙන්නේ PPT අගේ 5ක් පමණ වන ජලය. හරි එතකොට මේ තියෙන pH කඩදාසි. අපි pH කඩදාසි ගන්නේ මත්ස්‍ය ටැංකියක pH අගේ මයින්ද. හරි මේ තියෙන්නේ එතකොට සෙචි තටිය. එතකොට අපි සෙචි තටිය භාවිතා කරනවා මත්ස්‍ය ටැංකියක හරි ජලාශයක හරි මොකක් හරි ආවිලතාවමයි ඉන්නේ. එතකොට ආවිලතාව කියන්නේ ජලයේ බොර බව. එතකොට මේක කරන්නේ මේ සෙචි තැටිය ජලයට දාලා මේක නොපෙනෙන අවස්ථාවක් වෙන. එතකොට මේ නොපෙනෙන අවස්ථාවේ ඒක ගැඹුරට ගියපු දුර ගන්නවා. ඊට පස්සේ නූලේ සටහන් වෙනවා ඒ දුර. ඒ දුර අරන් තමයි අපි මේකේ ආවිලතාව ගණනය කරන්නේ. එතකොට මේ ඊළඟ රූපයෙන් තියෙන ආවිලතා නලයක්. එතකොට මේ ආවිලතා නලය මුත් කරන්නේ අපි මේ ජලයේ ආවිලතාවයවත් බොර බව ලබා ගන්න එක. ආවිලතා නලයේත් ඒ පොඩි සෙචි තැටයක් තියෙනවා. ඒ සෙචි තැටය ගිල්වලා ඒ ගිල් වෙච්ච දුර අරන් තමයි ආවිලතාව ගණනය කරන්නේ. හරි එතකොට මේ තියෙන්නේ ද්විත්ව පොලිතීන් පටල. ඒ කියන්නේ ඩබල් පොලිතීන් ස්තරයක්. එතකොට අපි මාළු ඇසරීම් කිරීමට ගන්නේ ප්‍රවාහණයට ගන්නේ මොනවද මේ ද්විත්ව පොලිතීන් පටල. ඒ කියන්නේ එක පොලිතීනයකට හානි වුණත් අනිත් පොලිතීනේ තියෙනවනේ. ආන්ගේ ආරක්ෂාව ගැන හිතලා තමයි අපි මේ ද්විත්ව පොලිතීන් පටල ගන්නෙ. එතකොට මේ මසුන් ප්‍රවාහණයේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ 3න් එකක් දානවා අපි ජලයේ. ඊටු 3න් දෙකට මොනවද දාන්නේ ඔක්සිජන් පුරවනවා. එතකොට සාමාන්‍ය මේ මත්ස්‍යයෙන් දීර්ඝ කාලයක් ප්‍රවාහණය කරද්දී මෙයාලට ගොඩක් කැම දෙන්නේ නැහැ. සාමාන්‍ය රටකට වගේ අරන් යනවනේ මෙයාලා අපි මොකද කරන්නේ අර නිද්‍රාශීලී වෙන්න බෙහෙත් දීලා තමයි අරන් යන්නේ. එහෙම කරන්නේ මෙයාලා වතුරේ ජරා කරොත් ඇමෝනියා වැඩි වෙලා වතුරේ මෙයාලට විෂ වෙලා මෙයාලා මැරෙන්න පුළුවන්. ඒ හේතු ටික දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍ය මේ ද්විත්ව පොලිතීන් පටලයක් දීලා ස්පොට් එකට ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවස්ථාව සම්භාවිතාව ගොඩක් වැඩි. හරි එතකොට මේ තියෙන්නේ pH මීටරයක්. එතකොට අර pH කඩදාසි වගේ මේ pH මීටරේමුත් අපිට මේ ජලාශයක පොකුණක pH අගය මැනගන්න පුළුවන්. අපි එතකොට සාමාන්‍ය දැනගන්න ඕනේ මේකේ pH අගය සාමාන්‍ය පොකුණකට හිතකර pH අගය වන්නේ සාමාන්‍ය පරාසයක් තියෙනවා pH 7ත් 9ත් අතර වගේ තියෙනවා නම් ඒ පරාසය මත්ස්‍යයන්ට උචිතයි. හරි දැන් ඔයාලට මේ පේන්නේ අපි මත්ස්‍ය ටැංකිය වල අලංකාරයට යොදා ගන්නා ශාක වර්ග කිහිපයක්. එතකොට අපි දැනගන්න ඕනේ මේ ශාක වර්ග යොදාගන්නේ මොකටද කියලා. අපිට මේ ශාක වර්ග වලින් විවිධ ප්‍රයෝජන තියෙනවා. එතකොට මේ ශාක ගත්තට පස්සේ මේක ප්‍රභා සංශ්ලේෂණය කරලා ඔක්සිජන් නිපදවනවා. ඊට පස්සේ මාළුන්ට බිත්තර දාන්න උපස්තරයක් ලෙස මෙයාලට පොඩි පැටවුන්ට හැංගෙන්න ආරක්ෂාවට අලංකාරයට ඒ වගේ විශේෂ ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. එතකොට මේ සාමාන්‍ය මේ පැලවල නම් මතක තියාගන්න මොකක් හරි ප්‍රයෝජනයක් දෙකක් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි එතකොට මේ තියෙන්නේ වාතන ගල්. එතකොට මේ වාතන ගල් අපි යොදා ගන්නවා වාතන පොම්පයෙන් එන බටයක් තියෙනවානේ. මේ බටේ යටට තියලා මේක අර බුබුලු විදියට උඩට ලස්සනට එන්නේ මේ වාතන ගල් වලින්. මතක තියාගන්න මේක සාමාන්‍ය ස්පොට් වල ගොඩාක් දුරට එන එකක් මේක වාතන ගල්. එතකොට මේ තියෙන ජල බෙරණයක්. මේකේ කාර්යය තමයි මොකද්ද මත්ස්‍ය ටැංකිය අර ජලය පිරිසුදු කිරීම. මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නැත්නම් මාළු ජරා කරලා මොකද වෙන්නේ? ඇමෝනියා සාන්ද්‍රණය වැඩි වෙලා මාළු මිය යන්න පුළුවන්. හරි එතකොට මේ තියෙන්නේ මේක තමයි වාතන පොම්පේ කියන්නේ. මේකේ බාන්න අර වාතන ගලුත් තියෙනවා. මේක තමයි වාතන පොම්පේ. එතකොට මේ වාතන පොම්පේ කාර්යය තමයි මොකද්ද? මත්ස්‍ය ටැංකිය අවශ්‍ය DO මට්ටම ප්‍රශස්තව පවත්වා ගැනීම. කියන්නේ ඔක්සිජන් ලබා දීම තමයි මේකේ ප්‍රධාන කාර්යය වෙන්නේ.
හරි ඔයාලට මේ දැන් පේන්නේ මොනවද? විසිතුරු මත්ස්‍ය වර්ග කිහිපයක්. සාමාන්‍ය ස්පොට් එකකට මේ මත්ස්‍ය වර්ගයක් දීලා අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට මේ ඔයාලා මත්ස්‍ය වර්ගය හොඳට බලා ගන්න නම් ටික පාඩම් කරගන්න. ඊට පස්සේ මෙයාලාගේ ජීවන චක්‍රය අනුව බෙදෙනවානේ. මොනවද? පැටව දාන, බිත්තර දාන, ඊට පස්සේ බිත්තර දාන මත්ස්‍ය කොටස් වලට බෙදෙනවානේ. අර මොකද්ද මුඛය තුල තබාගෙන පැටව රකින්න. ඊට පස්සේ වෙන කූඩු වල බිත්තර දාන. ඒ වගේ එහෙම කොටස් වලට බෙදෙනවානේ. ඒ වර්ග ටික බලාගෙන ඒවට එන මත්ස්‍ය වර්ග ටික හොඳට බලා ගන්න. සාමාන්‍ය මේ මත්ස්‍ය වර්ගයක් දීලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි එතකොට මේ තියෙන ඉස්ස කොටුවක්. සාමාන්‍ය ඉස්ස කොටු තියෙන ගොඩක් මේ මාදුග ආශ්‍රිතව ස්පොට් එකකට නම් මේ වගේ එකකින් ප්‍රශ්නයක් ඇහෙන්නේ. ඒත් අමතර දැනුමට හොඳයි ඒවල බලා ගන්න එක. එතකොට මේ තියෙන මඩ පොකුණක්. මඩ පොකුණ අපි දන්නවා මත්ස්‍යයෙන් පැටව ගන්න කලින් මේ මත්ස්‍යව අපි මඩ පොකුණකට දානවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? විශාල මින්මැදුරක්. හරි එහෙනම් මේ මත්ස්‍ය වගාව ඇතුළෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ওই ටික තමයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම එන සුබ දවසක්.